හෙලෝ ගයිස් සාධනයෙන් පිළිගන්නා මගේ YouTube channel එකට. ඔන්න අද දෙවැනි දවසට ටික වීඩියෝක් දාන්න යන්නේ. මේකෙත් අපි යන්නේ සීක්‍රට් ලොකේෂන් එක බලන්න. ඒක හරීම අద్භූත පාලමක්. අద్භූතයි කියන්නේ දවල්ට නෑ පාලම රැට තියෙනවා. හිතා ගන්න බෑ නේද? මටත් හිතා ගන්න බැරි වුණා. මේ යන්කෝ පෙන්නන්නම. තව එකක් මගේ channel එකේ subscribersලා 500ක් ගැහුවා. ඒකට උදව් කරපු හැමෝටම ස්තුතියි. ඉක්මනට මේකයි යන්න සපෝට් එකක් දෙන්න. අපි කතා කරත් වැඩි නේද? වැඩි කතා කරන්නේ නැතුව අපි යන් වීඩියෝ එකට ෆ්‍රී මොඩ් දාන්න. අර දකුණු පැත්තේ කෙළවරේ තියෙන අලුතෙන් ආපු මැප් වල තමයි ප්ලේස් එක තියෙන්නේ. මේ පාවල් කියන එකයි පලාපෝ කියන එකයි සිලෙක්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ ගේම් එක ඕපන් වෙයි. පාලම නෑ කියලා බලන්න අපිට අනිවාර්යයෙන්ම දවල්ට යන්න ඕනේ. රැට ගියාම පාලම තියෙනවා. ඒ වුණාට රැට ගියත් යන්න බෑ පාලමේ. මගක් ඇදි බිමට වැටෙනවා. ඕක තමයි ප්‍රශ්නේ. හේතුව නම් ඇයි කියලා දන්නේ නෑ. මෙන්න මේ විදිහට හෝල්ට් එකකින් එළියට දාද්දිම අපිට දැන් මැප් එකේ කියන පාරේ නෙමෙයි අනිත් පාරේ යන්න ඕනේ. පොඩි දුරක් යන්න තියෙන්නේ, චුට්ට යන්න තියෙන්නේ. මේ ගිය ගාම තියෙන ලොකේෂන් එක. මෙතන මේ ඉස්සරහන් දිනුත් ඔය කෙලින්ම යන්න ඕනේ කන්ටේනර් එක යන පාරේ. ඉතින් ගිය රසයේ ටික දුරකින් තිපේනවා ඇති වලට දැන් නෑ මෙතන රවුන්ඩ් බෝඩ් එක තියෙනවා. මේ ආශ්‍රය ගහපු රවුන්ඩ් බෝඩ් එකෙන් කෙලින් යන්න තියෙනවා. දැන් නම් පේනවා අර ඈත පේනවා දැන් කන්දක් වගේ ලයින්. අයිනට වෙන්න තියෙන්නේ. ඒක තමයි ලොකේෂන්. දවල්ට නම් බස් එක උඩටම යන්න පුළුවන් වැටෙන්නේ නැහැ. රැට මේ ඔය ලයිට් කණුව ගාවට යද්දී වැටෙනවා. ලයිට් කණුව තිබි පල්ලෙහා එතන යද්දී බිමට වැටෙනවා. ඔයාලට පේන ඇති දැන් මෙතන පාලමක් නැහැ. ඔන්න දැන් දවල්. මෙතනින් අපිට පයින්නත් පුළුවන් පැන්නත් ඉතින් බිමට වැටෙන්නේ. දැන් අපි පාර්ලිමේ එහා පැත්තට ගිහිල්ලා බලමු තාත්තේ කොහොමද තියෙන්නේ කියලා. මේ විදිහටම කියලා බලමු. යන්න නම් පාරක් නැහැ, මුහුද හරහා තමයි දාන්න තියෙන්නේ. ඒකට අග්ගාල වේගෙන් ගිහිල්ලා දාගන්න ඕනේ නැත්නම් අතර කණ්ඩිය හිර වෙනවා. පොඩ්ඩක් ඒව ගණන් ගන්න ඕනේ. වේගෙන් දාගන්න ඕනේ. ඒ තියර වුණා පොඩ්ඩක්. ඉතින් පාලමේ එහා පැත්ත මෙතනටත් ආවා. ඔයාලට පේනවා ඇති මේ පැත්තෙත් එච්චනව තමයි. දැන් අපි රෑ මෝඩ් එක දාන් ඇවිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. ඉන්න රෑ මෝඩ් එක දාන් ඔන්න ගයිස් එන රෑ මෝඩ් එක දාන් ආවා. රෑට ලයිට් දාන් යන්නේ. ඉතින් දවල් කියන නිසා නෑ. ඉතින් ඒ ලයිට් දාන් ගියේ. දැන් යන්න අපි ප්ලේස් එකට. මේ හරිය තව සීක්‍රට් ලොකේෂන් ගොඩාක් තියෙනවා. ඒ ඉස්සරහට බලමු අපි. හැමදාම හැම මාසෙකට සතියට දෙපාරක් වගේ මම වීඩියෝ එකක් ගේන්නේ. දිග වීඩියෝ එකක්. ඒ වගේම බලමු අපි තව සීක්‍රට් ලොකේෂන් ගොඩක් යන්න තියෙනවා. මේ පාරේ රැට වාහන අඩු වෙන්නේ. දවල් නේ ට්‍රැෆික් එකදී. අන්න ඇතින් පේනවා දැන් ඔයාලට. දුන්න පාරක් තියෙනවා. අන්න තියෙනවා. මෙන්න තියෙනවා පාර. ඒක වෙන්නේ කොහොමද? ඒක අද්භූත පාරක්. මම බලන්න දැන් ඉස්සරහට යද්දී මම දැන් ඉස්සරහට යද්දී වටනවා. අර ඔන්න මොකද්ද වෙන්නේ? යන්න දෙන්නේ නැත්තේ. දැන් බස් එකේ ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. පස්සට ගිහිල්ලා එන්න ඕනේ නැත්තම් මේ හිර යනවා. වැටෙනවා. මෙතන බිම් වැටලා ඊට පස්සේ ඉතුරු වෙන උඩ හිර වෙලා රෝරිය දෙන්නේ. බස් ඉස්සරහට යනවා. කන්නව දැක්කම එතන යන්න දෙන්න.
මොකයි උනේ මෙහා පැත්තට දාගෙන බලමු තාත්තට එතන බලන්න අර ඉර යනවා ඒකේ දාගෙන වැටුණා. ඕක තමයි මොකක් වැදුනක් දන්නේ නැහැ. මේ ඕක තමයි වෙන්නේ ඉතින්. යන්න දෙන්නේ නැහැ පාලම. මොකක්වත් වැදිලා නැහැ වෙලාවට. අපි ආයෙත් දාගෙන බලමු. අපෝ ගන්නවා බැරි වෙන ඉවසෙන් ගන්න. ඉවසෙන් දායම් කෙලින්ම ඉවසෙගේ බුන්නේ. අය වයින්න දෙන්න. වයින්නට අටමනේ. ඉස්සරහට ගිහිල්ලා පොඩ්ඩක් දාන්න. ඔන්න යාළුවනේ දැන් මේ පැත්තට ගිහිල්ලා බලමු මිනිස්සයා අන්න ඒත් වැටේමයි දැන් වැටුණා ඒත් වැටුණා අදට එනම් මම වීඩියෝ මෙතනින් එන්ඩ් කරන්නම් සබස්ක්‍රයිබර්ස්ලා එක ගහන්න සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න වීඩියෝ එක හොඳ නම් ලයික් එකකුත් දාන්න අනිත් යාළුවන්ට බලන්න ෂෙයා පාරකුත් එහෙම දාලා දෙන්න එහෙනම් ඉතින් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු දිග සීක්‍රට් ලොකේෂන් එකකින් එතකම ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න මං ගිහලා එන්නම්